ඔන්න ඉතින් අද මම ඔයාලට ලේසියෙන් හදාගන්න පුළුවන් බටර් කේක් එකක් හදන විදිහ කියලා දෙනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් oven එකක් ඕනේ බටර් කේක් එකක් හදන්න. මේක මම හදන්නේ ලිපේ. ඉතින් අපි බලමු මොනවද ඕන වෙන්නේ කියලා. ඉස්සෙල්ලාම බටර් ග්‍රෑම් 100ක් අරන් තියෙනවා මම. ඒ වගේම පිටි 100යි. එතකොට බිත්තර 2යි, වැනිලා චුට්ටක්, එතකොට සීනි ග්‍රෑම් 100යි. එහෙම තමයි සාමාන්‍යයෙන් මම අවශ්‍ය ප්‍රමාණ ටික අරගත්තේ. මට විස්ක් එකක් තිබුණ නැති නිසා මම මේ වගේ පොඩි හැන්දක් තමයි පාවිච්චි කරේ. බටර් ටික හොඳට චුට්ටක් අතින් මේ මෙල්ට් වෙන්න දීලා සීනි ටික එකතු කරගත්තා. සීනි ටික දිය වෙන ඔයගොල්ලෝ බය වෙන්න එපා. මේක හිමීට සීනි ටික දිය වෙනවා. අපි බිත්තර ටික දැම්මට පස්සේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. රසයේ වෙනසක් වෙන්නේ නැහැ. මම ඒකයි කිව්වේ ඔයාලට මේක ලේසි හදන්න ගෙදර සාමාන්‍යයෙන් හිතුනහම කේක් එකක් හදලා කන්න පුළුවන් විදිහට මේක හදාගන්න පුළුවන්. ඊට පස්සේ මම මේකට බිත්තර දෙක එකතු කරගන්නවා මෙන්න මේ විදිහට. ඒකත් දාලා හොඳට අපි කලවම් කරගන්නකොට අර සීනි ටික දිය වෙනවා. ඔයාලට තේරෙනවා සීනි ටික දිය වෙනවා කියලා. ඒ වගේම තමයි පිටි එකට බේකින් පවුඩර් තේ හැඳි භාගයක් ඔයාලා අනිවාර්යෙන් එකතු කරලා පිටි ටික හලාගෙන තියාගන්න. දැන් මම මේ බටර් ටිකයි සීනි ටිකයි බිත්තර දෙකයි විතරයි දැනට මම දාලා තියෙන්නේ. දැන් මම ඒක දිය කරගන්නවා. මේ හොඳට කලවම් කරගන්නවා. ඇත්තටම මේකට විස්ක් එකක් තිබුණොත් ඔයගොල්ලන්ට හරියම ලේසි මේක හොඳට කලවම් කරගන්න. මට ඇත්තටම ගෙදර එහෙම එකක් තිබුණේ නැහැ. ඒ නිසා තමයි මම මේ හැන්ද පාවිච්චි කරේ. හැබැයි ඉතින් කිසි ප්‍රශ්නයක් වුණේ නැහැ. මට මේකෙනුත් හදාගන්න පුළුවන් වුණා. දැන් අපේ මිශ්‍රණේ හරියාගෙන එන මේ නියම පදමට දැන් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ පදමට ආවට පස්සේ දැන් මම මේ වෙලාවේ වැනිලා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඊට පස්සේ තමයි මම මේ ටික හොඳට කලවම් කරගෙන අපි අර බේකින් පවුඩර් කලවම් කරගත්තු පිටි ග්‍රෑම් 100 මේකට එකතු කරගන්නේ. දැනට මම පාවිච්චි කරලා තියෙන්නේ බිත්තර, සීනි, බටර්, වැනිලා. දැන් මම මේ වෙලාවේ කිරිපිටි මේස හැන්දක් එකතු කරනවා. මේක ඇත්තටම ඔයගොල්ලෝ මේක මෙහෙම දාගත්තොත් හරිම රසයි. කිරිපිටි මේස හැන්දක් මම දාගන්නේ කිරි රස වැඩි වෙන්න. ඔයාලට කැමති නම් දාගන්න පුළුවන්. කැමති නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. දැන් මගේ කේක් පැටර් එක ලෑස්ති. දැන් මම මේ වෙලාවේ බේකින් පවුඩර් තේ හැඳි භාගයකට කලවම් කරගත්තු පිටි ග්‍රෑම් 100 හලාගත්තු පිටි ග්‍රෑම් 100 මම මේ වෙලාවේ මගේ කේක් මිශ්‍රණයට එකතු කරගන්නවා. මේ පේනවනේ එකම පැත්තකට මම මේක අර සාමාන්‍ය විදිහට මේ පිටි ටික ඔක්කොම දැන් දානවා. දාලා මේ ටික හොඳට කලවම් කරගන්නවා. ඉතින් ඔච්චරයි කරන්න තියෙන්නේ. ලොකු දෙයක් නැහැ. ඉතින් මේක මම ඒකයි ඔයාලට කිව්වේ අපිට හිතුණ ගමන් හදලා කන්න තේ බොන්න දෙයක් නැත්නම් ගෙදර මේ වගේ දෙයක් ඉක්මනට හදාගන්න හරිම පහසුයිනේ. මම දැන් බටර් ටිකක් ගාලා මගේ මේ මිශ්‍රණය දාන්න පුළුවන් පොඩි බෝවල් එකකට. බටර් චුට්ටක් ගාලා මේ පේපර් එකක් දාලා දැන් ඉතින් මගේ කේක් බටර් එක මම මේකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේක මේ ඔයාලගේ තියෙන භාජනයක් ඇතුලෙන් තව මොකක් හරි භාජනයක් තියලා මේ කේක් බැටර් එක ඒක උඩින් තියලා වහන්න. ගින්දර අඩුවෙන් තමයි ඔයාලා මේ ලිපේ තියාගන්න ඕනේ. පුළුවන් තරම් ගින්දර අඩුවෙන් තියන්න. විනාඩි 45ක් විතර වගේ යනකොට ඔයාලගේ කේක් එකේ සුවඳ එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වෙලාවට චුට්ටක් කරලා බලන්න. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ටිකක් ලොකු භාජනයක් ගන්න. මේ භාජනය ඇතුලෙන් තව ඔයගොල්ලන්ගේ මොනවා හරි මේ අර අපි කියන්නේ දරණු කියලා නිකල් දරණුවක් වගේ තියාගත්ත නම් ඔයාලට පහසුයි. මෙන්න මේ විදිහට කේක් එක තියාගන්න ඕනේ. තියලා අපි මේක වහනවා. හොඳට වහනවා. ඔන්න ඉතින් විනාඩි 45කට පස්සේ මගේ මේ කේක් එක ඔයාලට පේනවනේ. ඉතින් මේ වෙලාවේ හරිම සුවඳයි. ඒ වගේම ලස්සනට පාටට රසටම තිබ්බා. මේ මං හදිසියට කපනකොට චුට්ටක් කැඩුනා. නමුත් මේ සොෆ්ට් එක සාමාන්‍යයෙන් අපි oven එකේ හදන කේක් එකක් හා සමානවම සුවඳ රස සොෆ්ට් එක හොඳටම තිබුණා. මේ පේනවනේ.
ඉතින් ඔයාලත් ගෙදරදි හදලා බලන්න හරිම රසයි. ඇත්තටම රසයි. ඔයාලත් හදලා බලන්නකෝ. හදලා පස්සේ මට කියන්න. හරි? එහෙනම් මං අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.